පළවෙනියෙන්ම ඔයා මේ වීඩියෝ එක නම් බලන්න මුලින්ම මේ ෆීචර්ස් ටික ඔයාගේ Gmail account එකට ඇක්ටිවේට් කරගන්න කොහොමද කියලා මෙතන තියෙන link එකෙන් ගිහිල්ලා බලන්න. ඒ ටික බලලා මේ වීඩියෝ සීරීස් එක බලන්න. ඉතින් අපි දැන් යමු වීඩියෝ එකට. ආයුබෝවන් යාළුවනේ, ඔයාලා අදත් එකතු වෙලා ඔහේ ඉන්න ට්‍රැවල් ලංකා එක්ක. බලන්නකො මේ සිංහගිරියේ උදෑසන කොච්චර ලස්සනද කියලා. ඉතින් මේ වගේ වීඩියෝ ඕන තරම් ඉන්ට්‍රෙට් එක දැකලා ඇති. ඉතින් අද මම කියලා දෙන්න යන්නේ කොහොමද අපේ Google Pro සර්විස් එක යූස් කරලා මේ VO3 එකට ඇක්සස් ගන්න කියලා. හැබැයි මේ chat box එකෙන් යද්දී අපිට VO3 එකේ දවසට වීඩියෝස් 3ක් වගේ තමයි හදා ගන්න පුළුවන්. මීට වඩා unlimited videos create කරන විදිහක් ගැන අපි ඉස්සරහට කතා කරනවා. ඔයාට ඒක ගැන දැනගන්න ඕන නම් comment එකක් දාන්න. and මේකේ prompt එක ලියන විදිහ, හරියට prompt ලියන්නේ කොහොමද කියන එකත් AI prompting ගැනත් ඔයාට ඕන නම් comment එකක් දාන්න. ඒකත් අලුත් වීඩියෝ එකකින් අරන් එනවා. එතකොට ඊළඟට අපි බලමු මේක සාමාන්‍ය විදිහට අපි දන්න බේසික් විදිහට නිකම් මම මෙතන ටයිප් කරගන්නවා හර්ඩල්ස් පයින් කෙනෙක් ගැන සිනමැටික් එකක් සෙට් කරන්න කියලා වීඩියෝ එක. එතකොට අපි ඒක සාමාන්‍යයෙන් 2 to 3 minutes වගේ යනවා. එතකොට මේ VO3 කියන platform එක හරහා තමයි මේ වීඩියෝ ජෙනරේට් වෙන්නේ අපේ ගත්ත Pro version එකෙන්. තාම දවසට වීඩියෝස් 3යි පුළුවන් මේ chat එකෙන් කරන්නේ. අපිට unlimited video access ගන්න පුළුවන් විදියක් ගැනත් තියෙනවා. ඒක ගැනත් ඉස්සරහට වීඩියෝස් කියනවා. ඒ නිසා channel එක subscribe කරලා තියන්න. එතකොට අපි බලමු මෙන්න මේ විදිහට තමයි මේ result එක එන්නේ. හැබැයි මේකේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද VO3 එකේ physics කියන්නේ movement, shadows ඒවා හරියටම quality නැහැ Sora වගේ platforms එක. එතකොට ඒකේදී ඒක සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. තව මෙතන images add කරන්න පුළුවන් front image එක. මොකද starting frame එක විදිහට අපිට photo එකක් add කරලා මෙතන ඉඳන් ඉස්සරහට move වෙන විදිහට video එක create කරන්න පුළුවන්. ඒ වගේ features උත් තියෙනවා. මීට වඩා advanced features තියෙනවා දැන් studio AI studio තියෙනවා video creation platform වලට. මේක බේසික්ම විදිහක් ගැන තමයි මේක කියන්නේ. එතකොට මේකදී අපි බලා ගන්න පුළුවන් අපේ output එක මොන වගේද කියලා 1080p වලින් output එක ගන්න පුළුවන්. එතකොට මෙන්න මෙහෙම output එකක් තමයි අපිට බලා ගන්න වෙන්නේ. මේකෙත් පේනවා ඔයාලට එච්චර physics හොඳ නැහැ. එයා hurdle එක පැන්නට පස්සේ වැටෙන විදිය හරිම slow විදිහට තමයි යන්නේ. සහ ඒකේ crowd එකත් එහෙම realistic ගතිය ටිකක් අඩුයි. ඔය ටික අපිට ඔක්කොම fix කරලා හදන විදියක් ඕනනම් පල්ලෙහෙන් comment කරන්න. තව මම මුලින්ම දාපු වීඩියෝ එකේ prompt එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ prompt එක ගැන ලියන විදිය කොහොමද අපි සිංහලෙන් voice එක ගන්නෙ ඒවා ගැන ඔක්කොම ඉස්සරහ වීඩියෝ වලදී කතා කරනවා. ඒ නිසා channel එකේ subscribe කරලා ඉන්න. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.